ඉතින් ඔයා ළඟ තියෙන වාහනේට ඔයාට QR එක හදාගන්න බැරි නම් කරන්න තියෙන මෙච්චරයි. ඉතින් ඔයාලා මෙතෙන්ද ඉස්සෙල්ලාම බලන්න ඕන ඔයාලගේ ෆෝන් නම්බර් එකට සහ ඔයාලගේ ID නම්බර් එකට රෙජිස්ටර් වුණ QR කෝඩ් එකක් තියෙනවද කියලා. ඒක බලන්න ඔයාලා දැනටමත් දන්නවා මේ වීඩියෝ එකේ පේන විදිහට ID නම්බර් එක සහ ඔයාලගේ ටෙලිෆෝන් නම්බර එක එන්ටර් කරලා ඒකට ලැබෙන OTP එක හරහා ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ ෆෝන් නම්බර එකට සහ ID එකට already registered QR එකක් තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් ඔයාලට පුළුවන් login here යටතේ ගිහිල්ලා ඔයාලගේ මොබයිල් නම්බර එක එන්ටර් කරලා ඒකට අදාළ OTP එක හරහා අදාළ QR කෝඩ් එක ලබා ගන්න. ඉතින් ඔයාලා ගාවත් තියෙන්නේ කලින් QR කෝඩ් හදලා විකුණපු වාහනයක් නම් ඔයාලට පුළුවන් කලින් QR කෝඩ් හදලා තිබුණ ID නම්බර එක සහ මොබයිල් ෆෝන් නම්බර එක අයින් කරගන්න මෙතන තියෙන delete option එකකින් ගිහිල්ලා ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේම ID නම්බර එක සහ මොබයිල් ෆෝන් නම්බර එක දාලා ඔයාලට QR කෝඩ් එකක් හදාගන්න.